පසුගිය පැය කිහිපය තුළ ඇමරිකාව සහ ඊශ්‍රායලයේ ඒකාබද්ධව ඉරානය වෙත එල්ල කළ ප්‍රහාර මාලාව දැවැන්ත මට්ටමකට වර්ධනය වී තිබේ. වාර්තාවන අන්දමට දෙරටම එක්ව ඉරාන ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර 2200ක් එල්ල කර ඇති අතර ඉන් ප්‍රහාර 1200ක් ඊශ්‍රායලයේ විසින්ද ප්‍රහාර 1000ක් ඇමරිකා එක්සත් ජනපදයේ විසින්ද එල්ල කර තිබේ. ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඉස්රායෙල් කැට්ස් නිල වශයෙන් නිවේදනය කළේ ඉරාන ගුවන් සීමාවේ පූර්ණ බලය දැන් ඊශ්‍රායලය සතු බවයි. මේ මොහොතේත් ඊශ්‍රායල ප්‍රහාරකයානා ටෙහෙරාන් නගනුවර ඉහළින් අඛණ්ඩව පියාසර කරමින් පවතින රජයේ ඉලක්ක වෙත බෝම්බ හෙළමින් සිටින බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. ටෙහෙරානයේ පිහිටි ඉරාන ඒකාබද්ධ හමුදා මූලස්ථානය වෙතද අතිශය විනාශකාරී ප්‍රහාර එල්ල වී තිබේ. හෝමුස් සමුද්‍ර සන්ධිය ආසන්නයේ ඕමාන් මුහුදු තීරයේ ගමන්ගත් SK වයිලයිට් නම් තෙල් ප්‍රවාහන නෞකාවට ඉරානය විසින් ප්‍රහාර එල්ල කර තිබේ. ප්‍රහාරයෙන් නෞකාව ගිනිගෙන දෙවන ආකාරයේ විදෙස් මාධ්‍ය වාර්තා කරන අතර එහි සිටි කාර්ය මණ්ඩලය තුවාල සහිතව ඉවත් කරගෙන ඇත. මේ හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා කෙරෙන ලෝක වෙළඳාමට එල්ල වූ මාරක පහරක් ලෙස සැලකේ. බටහිර ඉරානයේ කර්මන්ෂා ප්‍රදේශයේ පිහිටි ඉරානයේ ප්‍රධානතම මිසයිල මධ්‍යස්ථානයක් වන ඉමාම් අලි මිසයිල බලෑනිය වෙත ඇමරිකානු සහ ඊශ්‍රායල ඒකාබද්ධ ගුවන් ප්‍රහාර එල්ල වී තිබේ. මෙම මධ්‍යස්ථානය මීට පෙර ඊශ්‍රායලට එරෙහිව බැලිස්ටික් මිසයිල එල්ල කිරීම සඳහා ප්‍රධාන වශයෙන් භාවිත කළ ස්ථානයකි. මෙම ඒකාබද්ධ ප්‍රහාරය සම්බන්ධයෙන් චීනය සිය දැඩි විරෝධය පළ කර තිබේ. ඇමරිකාව සහ ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කරන මෙම ප්‍රහාර කිසිසේත්ම පිළිගත නොහැකි බව චීන රජය නිල වශයෙන් ප්‍රකාශ කර ඇත.